හයි මගේ යාළුවනේ සුබ දවසක් ඔයාලට විසේකාරී 66 වෙනි දිගහැරුම අරගෙන තමයි මම අදාවේ. රචනය ඍෂි රාජපක්ෂ. එහෙනම් අපි යමු කතාපත්තට. අපිටත් පුළුවන්. ෂෙවෝන්ගේ වත ඇඳුනේ පුදුමයකි හසරැල්ලකි. ඔහුගේ අතක් අබීගේ කුසාසල නතර වුණේ ෂෙවෝන් ඇයාසල දනින් වැටෙද්දි. මොකක්ද කිව්වේ අපි? ෂෙවෝන් සිනාවෙමින් විමසුවේ අපි සිනහදක් පාති. අපි අපේ ලෝකය මේ බබා එක්කම පටන් ගමු පොඩි. බබා ඉපදිලා අවුරුදු 3ක් විතර ගියාම අපි තව බබෙක් ගේමු. අපි සිනාවෙමින් කීවේ ෂෙවෝන් වත ඇගේ දෑංගිලි වලට මැදි කරගනිමින්. අපි මම මේ දකින්නේ හීනයක්ද? ඔයා මගේ පරණ පින්නමල වුණේ කොහොමද අපි? are you serious? මට සතුටට කෑ ගහන්න හිතෙනවා. අපි ආයි පාරක් කියන්න. ඔයා මගේ වෙනවද? ඔයා මගේ ළඟට එනවද අපි? මේ බොරුවක් නෙවෙයි නේද? කියන්නකෝ. මේක හීනයක්ද අපි? ෂෙවෝන් දනින් වැටි අබීගේ කුස වටා දෑත්ගෙන යමින් ඇයගේ කුසට ඔහුගේ හිස තබන් කීවේ සතුටු කඳුළු මැද. මන් නිසා ඔයා විඳෙව්ව ඇති පොඩි. දැන් අපි සතුටින් විඳමු. තවත් දුක් දෙන්න බෑ මට ඔයාට. ෂෙවෝන්ගේ හිස සෙමෙන් පිරිමැදෙමින් අපි කීවේ සුසුම් හෙළමින්ය. අපි ඔයා මේ සීරියස්ද? ෂෙවෝන් අබීගේ කොපුල් දෝතට ගනිමින් විමසද්දී අපි හූමිටි තැබුවේ මද සිනහවකින්ය. ඇයගේ සිනහව පොඩිගේ හදවතටම දැනී යද්දී ඔහු ඇයගේ දෙතොල් ඔහුගේ දෙතොලින් තෙත් කරේ දෙදෙනාගෙම නෙතුපිය වෙද්දී. තප්පර කීපයකට සීමා වූ කෙටි හාදුව අවසන් වුණේ අබීගේ කොපුල් හා නළලත මෙන්ම ඇයගේ පිරුණු කුස මතද ෂෙවෝන්ගේ දෙතොල් නතර වෙද්දිය. මේ බබා මගේ අපි. මම කාටවත් අපේ බබා දෙන්න කැමති නෑ. අනුන්ගේ දරුවෙකු තමන්ගේ කියන තරමට ෂෙවෝන් අබීට ආදරය කරන්නේය. ඔහුගේ ආදරය ඉදිරියේ ඔහුගේ නොවන දරුවත් ඔහුගේ බව ඔහුට හිතෙන්නේය. අබී යනු ඔහුගේ ප්‍රේමවන්තියයි. අබීගේ එකම ආදරය ඔහු බවත් ෂෙවෝන් දන්නේය. ඇය ආදරණීය ලෙස ප්‍රේමාලිංගකවද එකතු වූයේ ඔහු සමග බව ඔහු දන්නේය. ඒ නිසා මොහොතකට කඩදාසියකට හසුවුණු බැඳීමක් අසල මොහොතක හැඟීමක් ඉදිරියේ වෙනකෙකුගේ දරුවෙකු ඇයගේ කුසේ වැඩුණත් ඒ දරුවා ඇයගේ පමණක් බව ඔහු සිතන තරමට ඔහුගේ ආදරය ප්‍රේමණීයයි. කිසිම හැඟීමක් සතුටක් නොමැතිව වෙනකෙකු සමග එක් වූ හෝරාව ඇයගේ ජීවිතය විනාශ කරන කඩයිම කිරීමට ෂෙවෝන් අකමැතිය. දරුවා වෙනකෙකුගේ වුවත් දරුවා මෙලොව දකිනා විට දරුවා මුලින්ම දකින පියා ලෙස ෂෙවෝන්ට සිතිය යුතුය. අබීගේ සිනහව අබීගේ සුන්දර වත මෙන්ම ඇයගේ සියලුම දේ ෂෙවෝන්ගේ වෙද්දී මාස 10ක් කුසේ තියන් දුක් විඳලා මෙලොවට බිහි කරන ඇයගේ දරුවා නොපිළිගැනීමට තරම් ඔහු වෛරණීය මිනිසෙක් නොවන්නේය. ඔහුගේ ආදර පිවිතුරුය. ඔහුට මාස කිහිපයක් අපිව මගහැරී ගිය නිසාත් අපිට එක ඇමතුමක්වත් දී ගැනීමට බැරි වෙන තරම් කාර්යබහුල වූ නිසාත් ඔහුගේ වැරදි නිසාත් අපිට ඇය නොදන්න කසාදයක පටලැවීමට සිදුවන්නට ඇතැයි ෂෙවෝන්ට සිතුනි. මම ගොඩක් දවස් බලන් ඉඳියා පොඩි. ඔයා ලංකාවේ ඉඳන් ගිය දවසේ ඉඳන් දවස් 2කට පස්සෙම අපේ අම්මට සම්බන්ධය අහු වුණා. එයා කොහොමත් දැනගෙනයි ඉන්දියේ පොඩි. එයා අපි දෙන්නට අකමැති නැහැ. ඒත් එයා දැක්කේ අපේ සම්බන්ධය වරදක් වගේ. අපි ලේ සහෝදරයෝ නොවුනත් එයා හිතුවේ අපි සහෝදරයෝ කියලා. ඒ සහෝදර බැඳීමෙන් ඔබට දෙයක් හිතුවේ නෑ. එයාට ඕන උනේ මට වරදක් කරන්න නෙවෙයි. ඒත් අම්මට ඕන වුණා අපි දෙන්නව ඈත් කරන්න. ඒකයි මාව අර මිනිහට බැන්දුවේ. ඔයා එක්සෑම් එකට කොලෙජ් එකට යන්න තියලා මට කෝල් කරපු දවසෙත් ලොකු ප්‍රශ්නයක් වෙලා තිබ්බේ. අපි දෙන්නගේ සම්බන්ධය ගැන. ඒත් එදා මම කිව්වේ නෑ ඔයා සුබ ගමනක් යන නිසා.
අනික මම හිතුවේ ඔයා ඉක්මනට ඒවි කියලා පොඩි. මම හිතුවටත් වඩා ඉක්මනට මාව අම්මා අර මනුස්සයාට බැන්දුවා. මට කරගන්න කිසිම දෙයක් ඉතුරු වෙලා තිබ්බේ නෑ පොඩි. මම අකමැත්තෙන් වුණත් මැරි කරන්න වුණා. ඔයාව මට කන්ටැක්ට් කරගන්න විදියක් තිබ්බෙත් නෑ. මට කසාදයට අකමැති වෙන්න විදියක් තිබ්බෙත් නෑ. පැනලා යන්න විදියක් තිබ්බෙත් නෑ. මොකද අම්මා මගේ කසාදෙට මගේ ඉස්සරහ එයාගේ ජීවිතේ ප්‍රාණ ඇපේට තියලා තිබ්බේ. එයා මාව අසරණ කරා පොඩි. එයා මාව හිර කරා. මට තිබ්බ බැඳීම් දෙක ඔයයි අම්මයි. ඔයාගෙනුත් කතාවක් නැති වෙද්දි මම අසරණ වුණා. ඔයා ඉක්මනින් එනවා කියලා දැන දැනත් මම අසරණ වුණා පොඩි. අම්මා දිගින් දිගට බල කරද්දි මට කැමති වෙන්න වුණා. නැත්තම් එයා මැරිලා යනවා කිව්වා. මට මගේ කියලා ඉන්නේ අම්මයි ඔයයි. ඉතින් මගේ පීඩනය මටත් දරා ගන්න බැරි වෙද්දි මං කැමති වුණා. කසාදේ දවසේ එදා රෑ ඒ මිනිහා මගේ ඇඟට අත තිබ්බේ බලෙන් පොඩි. මට ගොඩක් රිද්දුවා. ඒ හැම දේම මම ඉවසන් ඉඳී අම්මා වෙනුවෙන්. හැම දේම ටිකක් හරි හොඳට වෙයි කියලා හිතලා පැය ගාණයි කියවුනේ. සුදු රෙද්දේ නොගෑවිලා නැති ලේ පැල්ලමක් අල්ලගෙන ඒ මනුස්සයා මට ඒ කාමරය තුල දාගෙන ගැහුවා පොඩි. මට පිළිකුල් කරා. මට අපහාස කරා. මාව කාමරෙන් එළියට දැම්මා. බොහොම අමාරුවෙන් ඒ වද ඉවසන් ඉද්දි තමා එකම එක වදකාරී රැයක් නිසා මේ දරුවා බඩට ආවේ. ඔයා ලංකාවට මාව හොයන් ආවා කිව්වම මට දුවන් එන්න හිතුණා. ඇවිත් මට උහුලගන්න බැරි දුක කෑ ගහලා ඔයාට කියන්න ඕන වුණා. ඒත් මට ශක්තියක් තිබ්බේ නෑ පොඩි. මට දැනුනේ මම ඔයාට ද්‍රෝහි වුණා වගේ හැඟීමක්. ඔයා ලංකාවෙන් ආයි ගියා කියලා කිව්වම මට දරා ගන්න බැරි වුණා. මම හිතුවා ඔයා මට වෛර කරනවා ඇති කියලා පොඩි. ඔයාට කෝල් එකක් ගන්න 100,000 වාරයක් හිතුණත් මම හිත හදාගත්තා. ඔයා අතරේ තමා බබා බඩට ආවේ. බබා ඒ මනුස්සයාගේ නෙවෙයි කියලා මට ගහන්න ගත්තා. එකපාරක් ඇදට ගත්තු පළියට බබෙක් ඉන්නේ කොහමද ඇහුවා. ඒ හැමදේම එක්ක තමා මම ඩිවෝස් වුණේ පොඩි. ඒ මනුස්සයා සල්ලි වියදම් කරලා ඉක්මනින් ඩිවෝස් එක ගත්තා. හැම වැරැද්දක්ම මගේ පිටපටවලා. මට මේ දරුවව නැති කරන්න තරම් හිත හදාගන්න බැරි වුණා පොඩි. මේ දරුවා හැදෙන්නේ මගේ කුසේ. මගේ බණ්ඩියට බබාව දැනෙන්න ගත්තා. මට මගේ අම්මටත් මූණ දෙන්න හිතුනේ නෑ. එයා එයාටම දොස් තියාගත්තා. එයාව රිද්දන්නත් මට උවමනා වුණේ නෑ. හැම දුකක්ම ඉවසන් බබාව හදන්න තීරණය කරා. ඔයාට මම ආදරෙයි පොඩි. ඔයාව දකින හැම මොහොතකම ඒ ආදරය නෝඩුවක් වෙන්නේ නෑ. ඔයාට එක පාරක් රිදෙනවා නම් මට ඒ වෙනුවෙන් 100,000 ගුණයක් රිදෙනවා. ඒත් ඔයාට මම වරදක් කරා කියන හැඟීම මගේ හදවතින් ඈත් වෙන්නේ නෑ පොඩි. අබේ හැඩමින් කියද්දි ෂෙවෝන් අබීව තදින් වැළඳගත්තේය. අබී ස්ටොප් ප්ලීස් අබී. ඔයා මාව තවත් රිද්දනවා. ඔයා වැරදි නෑ අබී. මායි වැරදි. මට තිබ්බා ඒ කාලෙම ආන්ටි එක්ක කතා කරන්න. එහෙම කරා නම් එදා අපි දෙන්නටම කැමැත්ත හම්බෙන්න තිබ්බා. හම්බුනේ නැතත් පවුලවල අය දන්න නිසා හරි ඔයාට ඔය තරම් දෙයක් නොවෙන්න තිබ්බා. මේ හැම දෙයකටම වැරදි මම අබී. ඔයා හැම වැරැද්දක්ම ඔයා අපිට පටව ගන්න එපා. මේ හැම දේම උනේ අපේ හොඳටයි කියලා අපි හිතමු අබී. අපේ පැටියව අපි දෙන්න හදාගමු. මේ බබා මගේ කියලා අපි දෙන්නම හිතමු අබී. ෂෙවෝන් තනින් වැටි අබීගෙන් ඉල්ලා සිටියදී අබී එකඟ විය. අපි මැරි කරමු අබී. පොඩි ෂෙවෝන්ගේ වචන අබීගේ නෙතට ගෙන දුන්නේ කඳුලකි. ඔයා මට ආදරෙයි නම් මං ඔයාට ආදරෙයි නම් මේ බබා අපේ කියලා අපි හිතනව නම් ඇයි තවත් අපි විඳවන්නේ? ඔයා මාව මාස ගාණක් රිද්දුවා අපි. ඒ තුවාල මට හොඳ කරගන්න ඕනේ. ඊට කලින් ඔයාට කාගෙන්වත් කතාවක් නැහෙන්න මම වැඩ කරන්න ඕනේ. ඒ මිනිහම කියනව නම් මේ දරුවා උගේ නෙමෙයි කියලා ඔයා හැමෝටම කියන්න මේ දරුවා මගේ කියලා. මම කාටවත් බොරු කියන්න බෑ පොඩි. මොකද්ද බොරුව අබී? ඇත්තනේ. උගේ ජාන වලින් දරුවා බණ්ඩියට ආවට ඔයා මගේ අබී. මේ දරුවගේ තාත්තා මම. දරුවා මගේ වෙන්න ජාන මගේ වෙන්න ඕනේ නෑ අබී. ඔයා මගේ. ඉතින් දරුවත් මගේ. එතනින් එහා ආයි කතාවක් ඕනේ නෑ අබී.
ඔයා කාගෙන්වත් වචන අහගන්න ඕනේ නැහැ. මේ දරුවා මගේ. ඒ නිසයි ඔයයි දරුවයි දෙන්නම මගේ. අපි දෙන්න ඒ වගේම කසාද බඳිනවා. ෂෙවෝන් තරයේම කියද්දී අපි එකඟ විය. යුවල් දෙකටම එළඹුණේ සුන්දර රාත්‍රියක්. සුන්දර රාත්‍රිය ගෙවී උදා වුණේ සුන්දර මිහිරි උදෑසනක්. උදෑසන 7 පමණ වන විට මුළු කාමරයම ජනෙල් වලින් හිරු කිරණ දිස්වෙද්දී රාත්‍යා නෙත් විවර කරයි සින්දර්ගේ පපුවට ගුරු වී සිටිත්තිමයි. නිරුවත් පපුවෙන් හමනා පිරිමි සුවඳ විඳිමින් රාත්‍යා ඔහුගේ පුළුල් පපුව මත දෙතොල් තවරා ඔහුගෙන් මිදී සයනයෙන් නැගිට ගත්තේ නිරුවතින්මයි. නිරුවතින් සිටි රාත්‍යා වැදුනේ නානකාමරය වෙතට. තමාගේ පහසේ යුවතිය නොමැති බව අඩ හෝරාවකින් පමණ පසු තරුණයාට දැනී යද්දී සින්දර් නෙත් විවර කරේ සයනය පුරා නෙත්ගෙන යමින්. සයනයේ යුවතිය නොමැති බව තේරුම්ගත් සින්දර් කලබලෙන් සයනයෙන් නැගිට ගත්තේ නිරුවතින්මයි. ඒත් සමග ඔහුගේ සවන වැකුණේ නානකාමරයෙන් ඇසෙන වතුර මලේ හඬට. උදෑසනින්ම ඇහැරී නානකාමරයේ සිටින බව තේරුම්ගත් සින්දර් නිරුවතින්ම සයනය සකසන්නට සැරසුණි. ඒත් සමග ඔහුගේ නෙත නතර වුණේ සුදු පැහැති ඇඳ ඇතිරිල්ලේ මැදවන්නට ගෑවී ඇති රත් පැහැති ලේ බිංදු දෙසට. යානා සින්දර්ට මිමුණුනි. යශ්රා ඔහු සමග ප්‍රේම බඳින්නට පෙර ඇයට පෙම්වතුන් කිහිප දෙනෙක් සිටි නිසා ඇය ඔවුන් සමග ඉහාන්ගත වී සිටියහ. සින්දර්ගේ ජීවිතයේ පළවෙනි වරට ඔහු කන්‍යාවියක් සමග රැයක් ගත කර ඇති බවත් ඔහුගේ කන්‍යාවිය ඔහුගේ බිරිඳ නිසා සින්දර්ට දැනුනේ ආඩම්බරයක්. ඇඳ ඇතිරිල්ල ඉවත් කෙරූ සින්දර් ඇඳ ඇතිරිල්ල නැවා භාගයට දැමුවේ එය පරිස්සම් කිරීමට තරම් ඔහුගේ හිත ලෝභ බඳිත්තිය. නව ඇතිරිල්ලක් දැමූ ඔහු කාමරය අස්කර තමා ටවලයකින් ඉන දවටාගෙන තබාන කුස්සිය පියවර තබා කුස්සිය පුරා ඇති ජනෙල් විවර කරේ සීතල සුළං ඇඟට දැනෙන්නටය. සීතල සුළං විඳිමින් සින්දර් වතුර එකක් හීටරයට ගැසුවේ ඔවුන් ගෙන ආහාර සකසනා බෑග් විවර කරමින්ය. බෑගය තුළින් පාන් පෙටි පැකට් එක අතට ගත් සින්දර් පාන් පෙටි දෙකක් ටෝස්ටර් එකට දැමුවේ හැම් කැබලි කිහිපයක් බටර් තමා රත් කර ගනිද්දිය. එයට සුදු ලුණු බික් දෙකක් තලා දමා එය මදක් බැදගෙන හැම් කැබලි කිහිපයක් පිගානට තමා ගත්තේය. නන්ස්ටික් පෑන් එකට තවත් බටර් එකතු කෙරූ ඔහු එයට එක් බිත්තරයක් හා මොසරෙල්ලා චීස් ගම්මිරිස් කුඩු කිහිපයක් හා ලුණු කුඩු කිහිපයක් එකතු කරමින් එය ඉවතට ගත්තේය. ටෝස්ට් වුණු පාන් පෙටි දෙක මැද හොඳින් මයෝනීස් හා බටර් ගාගත් ඔහු එක් පාන් පෙත්තක් මතින් බටර් චීස් කවලන් වුණු බිත්තරය තබා ඒ උඩින් ලුණු කැබැල්ලක් හා තක්කාලි පෙත්තක් තැබුවේය. ඉන්පසු ඒ උඩට මයෝනීස් හා චිලි සෝස් දමා එය මතින් හැම් කැබලි දෙකක් හා මොසරෙල්ලා චීස් උඩින් දමා අනෙක් පාන් පෙත්ත තබා එය තප්පර 30ක් පමණ අවන් එකේ දමා රත් කර ගත්තේය. රස පිරුණු පාන් පෙති දෙක සුදු පැහැති ප්ලේට් එකක් මතින් තබා ප්ලේට් එක මයෝනීස් වලින් මෙන්ම සෝස් වලින් ඉරියනසේ සරසා සැන්විච් එක ප්ලේට් එක මැදින් තබා කුඩා මිංචි ඉත්තක් ප්ලේට් එකේ කොනකින් තැබුවේ 5 ස්ටාර් හොටෙල් එකක ආහාර සකසනා පරිද්දෙන්ය. දෙදෙනාටම සැන්විච් දෙකක් සාදාගත් සින්දර් චොක්ලට් කිරි එකක්ද සාදාගෙන බැල්කනිය අසල තිබූ කෑම මේසය මතින් රාත්‍යාගේ කෑම වේල පමණක් තබා මුළු තැන්කට පිවිසෙනවත් සමගම රාත්‍යා පැමිණියේ සිනහවතින්ය. සින්දූ රාත්‍යා සින්දර්ගේ බඳ වටා දෑත්ගෙන යමින් ඔහුගේ කොපුලට හාදුවක් තවරමින් රාත්‍යා මිමිනුවේ සිනහවතින්ය. "Good morning, sweetie," සින්දර් රාත්‍යාගේ දෙතොල් මතට කෙටි හාදුවක් තවරා කීවේය. "මොනවද කරේ මගේ හැන්තියා?" රාත්‍යා විමසද්දී සින්දර් රාත්‍යාව බැල්කනියට එක්කගෙන ගියේය. "සින්දු" කෑම ප්ලේට් එක හා චොකලට් කිරි එක දුටු රාත්‍යා සිනහ වෙමින් කීවේ ඇස් විශාල කරගෙන සතුටින්ය. "වාඩි වෙන්න." රාත්‍යාට හිඳගන්නට පුටුවක් අදිමින් සින්දර් කියද්දී රාත්‍යා හිඳගනිමින් කෑම රස විඳින්න ගත්තේ කට රසයෙන් පිරී යද්දී. "වාව් සින්දු, මම කාපු මාරම රස කෑමක් එකක්.
ටූනා එක්ක චීස් ඔම්ලට් එකක් කැපෙනවා කියලා අදමයි මන් දන්නේ. පුදුම රසක් මේ කෑම එකේ තියෙන්නේ. රාත්‍යා කටපුරවන් කීවේ සින්දර් සිනහ වෙද්දී. ඔයා එහෙනම් වටපිටාව බලාගෙන රස විඳින්නකෝ. මං වොෂ් එකක් දාගෙන එන්නම්. ඔයා එන්නේ නැද්ද? මට කන්න බෑ යානා. ඔයාගේ සතුට දැකලා මගේ බඩ පිරුණා. කාලා අර පහළ ඉන්න මෝඩ ජෝඩුවට කිචන් එකේ තියෙන සෑන්ඩ්විච් එක ගිහින් දෙන්න. හොඳද? රාත්‍යාගේ හිස පිරිමදිමින් සින්දර් කියද්දී රාත්‍යා කෑමෙන් කට පුරවගෙන හිස් සැලුවාය. දෙදිනක්ම ගෙවී ගියේ හීයක වේගයෙන්. රාත්‍යා සින්දර්ගේ ආදර කතාව බබලෙද්දී අබී හා ෂෙවෝන්ද ආදරය කරන්න ගත්තේය. දෙදින ගෙවී ගියේ හීයක් වේගයෙනි. අකමැතියෙන් නුවත් ආබි හා රාත්‍යා නිවසට පිටවීමට රථයට ගොඩ වුණේ මුහුණ වකුටු කරගෙනය. සෑම මාසයකම නුවර කබානට රැගෙන එන්නම් යන සින්දර්ගේ පොරොන්දුව මත රාත්‍යාගේ මුවග නැගුණේ සිනහවකිනි. පැය ගානක කාලකින් පසුව රහල් මන්දිරය අභ්‍යස නතර වුණේ ෂෙවෝන්ගේ රථයයි. රථයේ හඬට යසෝ දිව එද්දී රාත්‍යා රථයෙන් බැස දිව ගියේ යසෝවසලටය. අම්මා! අනේ මගේ බෝනික්කි! ගියාට වඩා මේ දවස් දෙකට ගොඩක් ලස්සන වෙලා. අනේ කොණ්ඩේ බලන්නකෝ. කොට කරලා කළු කරලා හරිම හැඩයි. රාත්‍යාගේ අලුත් කොණ්ඩය පිරිමදිමින් යසෝ කීවේ සිනහ වෙමින්. බේබී සති කීපයකට තම ගමට ගිය කමනි නැවත මන්දිරයට පැමිණ ඇත. ඇයගේ රුවදුටු රාත්‍යක් සතුටින් කමනිට තුරල් විය. කමනි නැන්දා මගේ බේබී. කමනිද සතුටින් සිනහ විය. අභීවද සතුටින් වැළඳගත් යසෝ යුවල් දෙක සමග මන්දිරයට ගොඩ විය. සාලයේ විශාල සෙටිය මත හිඳගෙන රහල් පත්තරයක් කියවමින් සිටියේ අභිත් තිගසයක් දීය. රාත්‍යාගේ මුවේ ඇඳුනේ සිනහකිනි. අංකල්! රාත්‍යා සතුටින් කෑගසාගෙන රහල් අසල්ට දිව ගියේ සිඟිත්තියක් ලෙසය. සින්දර්ගේ මුවේ ඇඳුනේද ආඩම්බර සිනහකි. මගේ හුරතල් කෙල්ල! රාත්‍යාගේ හිස පිරිමදිමින් රහල් කීවේය. රාත්‍යාගේ හඬට උඩුමහල් වී සිටි ලව්ෂි පහළ මාලයට දිවාවේ හති ඇරමින්ය. අයියා! නෙත් සිහින් කරමින් ලවිෂ් ඔහුගේ නෙත්යා කරේ සින්දර් දෙසටය. හිතලා ගිය ගමනක් නෙවෙයි. ලවිෂ එන පොට හොඳ නෑ කියලා තේරුම්ගත් සින්දර් දුරතියාම කීවේ ලවිෂ ඔහු දෙස රවා බලතිය. කවත් ආවේ අප්පච්චි? ෂෙවෝන් රහල් අසලින් හිඳගනිමින් කීවේ රහල් ෂෙවෝන් දෙසට නෙත්යා කරද්දිය. ඩබල ගිය දවසෙම තමාම ආවේ. අපිට කීවෙවත් නෑනේ. සින්දර් කීවේ මාන්නක්කාර කමින්ය. කියාව නම් දෙන්නගේ හොර අල්ල ගන්න බෑනේ. හොර? හොර නෙමෙයි. හොර. සින්දර් දෙසට මෙන්ම ෂෙවෝන් දෙසට නෙත් යොමුමින් රහල් කීවේ රාත්‍යා අභී දෙසට නෙත් යොමු කරමින් හොරකමක් දැයි කියා හිඟිවලින් අසද්දිය. අභිත් නොදන්න බව ඉඟියකින් කීවාය. මොන හොරද අප්පච්චි? රහල් දෙස බලමින් ෂෙවෝන් විමසුවේය. ඒයි මෙහෙට වරෙන්. රහල් සින්දර් දෙස බලා සින්දර්ට අඬ ගැසුවේ රාත්‍යා මෙන්ම අභීද බිය වී බලා හිඳිද්දිය. ලවීෂ රාත්‍යා අසලින් හිඳගත්තේ සිනහ වෙමින්ය. ලවීෂට නම් නැවගිලුණත් බෑන්චුන් රාත්‍යා දුටු නිසා. ඇයි? වරෙන්කෝ. රහල් කියද්දී මාන්නක්කාර සින්දර් ඕනෙවට එපාවට පා තබා රහල් අසලට පැමිණියේය. රහල් සින්දර්ගේ එක් කනක් තදින් අල්ලා ගනිද්දී ෂෙවෝන්ගේ දෙක් කනක් අනෙක් අතින් අල්ලගත්තේ තරුණයන් දෙදෙනා තිගසියද්දීය. ආව් අප්පච්චි ආයි අතාරින්නකෝ. ෂෙවෝන් හා සින්දර් කෑගසද්දී රාත්‍යාගේ මුවේ මෙන්ම අභීගේ මුවේ ඇඳුනේ සිනහවකි. ඊළඟ කොටසින් හමුවෙමු ළමයි. රහල් මොකක්ද කියන්න යන්නේ ළමයි. කතාව